පුතේ මං එක එක જાතියව දැකලා තියෙනවා. අද තමයි මම රාමු කරපු එකක් දැක්කේ. අම්මට උඩ එකපාරකට බල්ලා නැහැලු. මාමා ඉන්නේ මේ ඇඳුන් නැතුව. එකෙක් අර බල්ලෙක් ඇති කරාලු. හරිද? ඌ මම මේ හරිය ආසයිලු බල්ලට. ආදරේලු. බල්ලගේ නම මේ ඌ දාලා තියෙන්නේ මේ මේකා. තමයිලු බල්ලගේ නම. මේකා. ඔව්. හරි. ඉතින් ඌ දවසක් ගියාලු මචං දැන් මේ බල්ලත් එක්ක වැවට නවන්න. ගොඩක් දුර පළාතක. ගිහිල්ලා මචං මේ ඔයගේ උන් මචං ගම්වල උන් එහෙම වැවි හත්තාවෙන් ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ඉතින් ඔය කැලේ පැතිවල වැවේ නානකොට හෙළුවෙන්නේ නාන්නේ. මූ ඉස්සර බල්ලව නෑවුවලු. හරිද? බල්ලව නාලා දන්නවද මේ කතාව? මට පිච්ච වෙනවා. මට අවුල තියෙන මට පිච්ච වෙනවා. ආතල් කතාව. බල්ලව මචං මට පිච්ච වෙනවනේ අර බල්ලව නාවලා බල්ලව ගැට ගැහුවලු මේ ගහක රොඩි රන්නකින් ගැට ගහලා නැත්නම් අර බල්ලු මචං නෑ. ඊට පස්සේ මඩ ගා ගන්නවා නාලා දැන් මේ කව ගැට ගහලා ගෙනම මේකනේ. මූ දැන් හෙළුවෙන් නානවා. හරිද? හරි ආදරේලු බල්ලට. ඉතින් මූ නාන කොටත් එකපාරක් යට යනවලු උඩට ඇවිල්ලා බලවලු බල්ලා ඉන්නවද කියලා. අම්මට උඩ එකපාරකට බල්ලා නැහැලු. හරි? මූට මචං සිහි කල්පනාව නැතුව යනවලු. බල්ලට ඒ තරම් ආදරේ. මූ මචං කෙලිම වැවෙන් ගොඩට ආවලු. දැන් මූ දුවනවලු මචං බල්ලා හොයාගෙන. හෙළුවෙන්නේ. හරිද? උඩ මතක නැහැ. මතක දැන් මේ ලව් එකනේ. දුවන මචං කැලේ මැද්දේ හැමතැනම බල්ලා හොල කොහොම හරි ගම් මැද්දටම ආවලු. හරිද? ගමේ මැද්දට ඇවිල්ලා මූට දැන් ගියාලු මචං යනකොට ගෙදරක මිදුලක පොඩි එකේ සෙල්ලගේ නෑ ගල් ඇල්ලක අකුරු ලියලිය ඉන්නවලු. මූ ගිහිල්ලා මේ පොඩි එකාගෙන් ඇහුවලු පුතේ මේක දැක්කද කියලා. හරිද? පොඩි එකා මෙහෙම බලවලු මේ මාමේ මේ එහෙමනම් මොකුත් මන් දැක්කේ නෑ. මාමා ඉන්නේ මේ ඇඳුන් නැතුව. මට වැඩන්නේ මට මේක හොයා ගන්න ඕනේ. එහෙනම් පුතේ මේ මාමේ මේ ගල් ඇල්ලවත් අරගෙන පොඩ්ඩක් මෙහෙම තියාගෙන යන්න කියලා පොඩි එකා ගල් ඇල්ල දුන්නලු මචං. හරිද? මූ දැන් ගල් ඇල්ලෙන් අහවල් එක මෙහෙම වහගෙන දුවනවලු. හරිද? මූ බල්ලගේ සීයෙන් ඉන්නේ මොකද හිතාගන්නේ උදේ ගල් ඇල්ලෙන් කවර් කරගෙන අර අමීර් ખાન රේඩියෝ එකකින් වහගෙන ඉන්නේ අර PK ඒ වගේ උදුවනවලු. ටිකක් යනකොට මචං දැන් ගල් ලෑල්ල ඇලිනලු. ප්‍රේම එක විතර ප්‍රේම එක පුට කල්පනාව නෑ ලෑල්ල මූ දුවනවලු ප්‍රේම එක විතරක් අල්ලගෙන. යනකොට ගෙදරක මිදුලක ආච්චි කෙනෙක් දැන් ඒ පරිසරයේනේ ඔයගේ සිද්ධි තියෙන්නේ. මිරිස් වේල ඉන්නවා. මිරිස් වේලනවා. හරිද? මූ දුවගෙන දැන් ඌ එහෙම කල්ලාලේ ෆ්‍රේම් එකක් අල්ලගෙනලු. හරිද? ආච්චි බලන්න. ආච්චි මේක දැක්කද? හරිද? ආච්චි මෙහෙම බලනකොලු පුතේ මං එක එක જાතියව දැකලා තියෙනවා. දැන් මූ මේක දැක්කද කියලා නේ. පුතේ මං එක එක જાතියව දැකලා තියෙනවා. අද තමයි මම රාමු කරපු එකක් දැක්කේ. අය අරකට ප්‍රේම එකක් ගන්න. ඔපෝසියෝ